ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ඉතාමත් ඉහළම ගුණාත්මක ජ්‍යොතිෂ්‍ය සේවාවක් ඔබට ලබා දීමට ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය සූදානම්. ඔඩියෝ ක්‍රමයට ඔබගේ සම්පූර්ණ පලාපල විස්තරය දැනගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන වලට 077 525 325 077 456 363 ඔබට තිබෙන සියලුම ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යාත්මක ගැටලු निराකරණය කර ගැනීමට මතුගම පාර බුලත්සිංහල සාමශ්‍රී ධර්මජෝති ශිවා පාස්කර රාවෝ ජ්‍යොතිෂාචාර්යතුමා හමුවන්න. දුරකථනය 077 525 325 072 456 363 ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ආයිබෝවන් සියලු දෙනාටම මම අද කතා කරන්නේ අලුත් මාතෘකාවක්. මේ මාතෘකාව ගැන මම කලින් කතා කරලා නැහැ. දැන් මේ පවතින කාල වේලාව තුළ මේ ගැන කතා කරනවා හැම කෙනාම. ඒ නිසා තමයි මම ඔබට මේක හරියටම කියලා දෙන්න ඕනේ නිසා තේරුම් කරලා දෙන්න ඕනේ නිසා මම ඔබට මේක කියලා දෙනවා. කවුරු මොනවා කිව්වොත් කැලෙන්ඩර් එකේ ඔබගේ ගෙදර තිබෙන නිවසේ තිබෙන කැලෙන්ඩර් එකේ මොනවා සඳහන් කරලා තිබ්බොත් හරි ඒ ගැන ඔබ කලබල වෙන්න එපා. මම ඔබට කියලා දෙන්නම් හරියටම ඔබ කවදාද මේක අනුෂ්ඨානය කරන්නට ඕනේ කියන එක කියලා දෙන්නම්. හරි ඒ විදිහට ඔබ ඒ ටික කරගන්න පුළුවන්. හරි එහෙමනම් ඔබ දන්නවා දැන් අලුත් මාතෘකාව තමයි මේ පෝය. දැන් අපිට බක් මාසේන පෝය, වෙසක් මාසේන පෝය, පොසන් මාසේන පෝය. ඒතර මේ වගේ පෝයවල් අපිට එනවා. හරි. ඒතර දැන් මේ කැලෙන්ඩර් එකේ බැලුවා නම් අපි පාවිච්චි කරන කැලෙන්ඩර් එකේ මේ මාසයක් ගත්තා නම් ඉංග්‍රීසි කැලෙන්ඩරේ තුල ඔබට බලා ගන්න පුළුවන් එකම මාසය තුල පෝය දෙකක් එනවා. පෝය දෙකක් එනවා. හරි. ඒ වගේ අමාවක දෙකකුත් එන්න ඉඩකට තිබෙනවා. හරි පෝය දෙකක් අමාවක. දැන් මේකට කියන්නේ අපි මල මාසය කියලා. එකම මාසය තුළ පෝය දෙකක් හෝ නැත්නම් අමාවක එනවා නම් ඒකට අපි පාවිච්චි කරන නම මල මාසය. ඒතර මේ මල මාසය කියන මේ මාසය තුළ සාමාන්‍යයෙන් සුබ කාර්යවල කරන්නේ නැහැ. හරි? ඒක තමයි සත්‍ය ඇත්ත. එතකොට ඒක අපි පැත්තක තියමුකෝ. ඒක පස්සේ කතා කරමු මේ සම්බන්ධව. එතකොට දැන් මේ පෝය ගැන කතා කරනකොට ඉංග්‍රීසි කැලෙන්ඩර් එකේ අපි පළවෙනි දා ඉඳලා 31 හරි 29 හරි 28 හරි 31 හරි කමක් නැහැ මේ වගේ අපි පාවිච්චි කරනවා කැලෙන්ඩර් දිනය ඉංග්‍රීසි කැලෙන්ඩර් එක. හරි එතකොට ඔබ දන්නවා ඉංග්‍රීසි කැලෙන්ඩරේ අනුව දවසක් පටන් ගන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට ඊළඟදා රාත්‍රී 12 දක්වා තමයි අපි ඒ දවස වෙනස් වෙන්නේ. නමුත් ජ්‍යොතිෂය අනුව අපි දවසක් ගන්නේ සූර්යාව අපි දැකපු වෙලාවෙ සිට ඊළඟදා අපි සූර්ය උදාව දකින්නකම් තමයි අපිට ඒ කාල සීමා ඒ පරතරය තමයි අපිට දවසක් කියලා අපි කතා කරන්නේ. ඒක තමයි ඇත්ත සත්‍ය. දවල් 12ට සූර්යා මේ රාත්‍රී 12ට සූර්යා ඉන්නේ නැහනේ. ඒකට රාත්‍රී 12ට කියලා good morning කියන්න බෑනේ. හරි ඉංග්‍රීසි ක්‍රමයට අපිට කියන්න බෑ. ඒ නිසා අපි මොනවද කරන්නේ? සූර්ය උදාව දැකපු ගමන්ම සූර්ය උදාවේ සිට අපි ඊළඟදා සූර්ය උදාව දක්වා අපි දවසක් කියන පාවිච්චි කරනවා. මේ වගේ තමයි මාසය ගැන කතා කරනකොට දැන් ඔබ හිතනා වගේ හරි දැන් පළවෙනිදා දැන් ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා ජනවාරි මාසයේ 31 වෙනිදා දක්වා ඔබ ගත්තට ඉංග්‍රීසි මාසය හරි ඉංග්‍රීසි ක්‍රමයට ඒක හරි ලන්දේසි ක්‍රමයට ඉංග්‍රීසි ක්‍රමයට ඒක ගැටලුවක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ ඒක හරි නමුත් අපේ සිංහල ක්‍රමය අනුව හරි අපි සිංහල ක්‍රමය අනුව බුද්ධාගම ඇටියට අපි හරිය බුද්ධාගම ආධාරණේ අපි බුද්ධාගම ඇටියට සිංහල ක්‍රමය අනුව අපිට මාසයක් පටන් ගන්නෙ ඒක බුද්දිස්ට් අයට වෙන්න පුළුවන් බුද්ධාගමට වෙන්න පුළුවන් නැත්නම් හින්දු ආගමට වෙන්න පුළුවන් මේ දෙකටම එක විදියට තමයි මේ මාසෙ පටන් ගන්නෙ හරි එකම විදියට තමයි අවුරුදු සමරන්නේ මේක ඔබ දන්නවා එතකොට මේ මාසය පටන් ගන්නෙ
ඉංග්‍රීසි මාසේ මැද හරියේදී. දැන් ඔබ දන්නවා අලුත් අවුරුදු සිංහල අලුත් අවුරුදු අපිට පටන් ගත්තේ කවදාද? සිංහල අලුත් අවුරුදු පටන් ගත්තේ අප්‍රේල් මාසේ 14 වෙනිදා. නැත්නම් අප්‍රේල් මාසේ පළවෙනිදා නෙමෙයි. හරි මේක ඔබ තේරුම් ගන්නට ඕනේ. ඉංග්‍රීසි කැලෙන්ඩර් එකේ අප්‍රේල් මාසේ 14 වෙනිදා තමයි අපිට පළවෙනිදා. ඒ කියන්නේ අපිට පළවෙනිදා පටන් ගන්න එදා තමයි. එතකොට ඔබ දන්නවා මේ පංචාංක වලින් පංචාංක කියලා පංචාංක බාලා ඇති පංචාංකය පංච අංකය අංගය කියලා කිව්වොත් එහෙම ඒකේ තියෙනවා දින 7යි සඳුදා සිට ඉරිදා දක්වා දින 7යි නැගත් 27ක් තිබෙනවා ඒ වගේම තිතිය 15ක් තිබෙනවා පුරට 15ක් අවට 15ක් තිතිය තිබෙනවා ඒ වගේම යෝගය 27ක් තිබෙනවා කරණය කියලා 11ක් තිබෙනවා මේක ඔක්කොම එකතු කරා නම් තමයි අපි කියන්නේ මොකද්ද පංචාංකය කියලා කියන්නේ. ඒතකොට මේ පංචාංකයේ අනුව ඔබට පංචාංකය ගත්තා නම් ඔබට බලා ගන්න පුළුවන් මේ මාසය පටන් ගන්නේ කවදද? ඒ කියන්නේ අපිට මේ ඉංග්‍රීසි ක්‍රමයට නෙමෙයි. ඉංග්‍රීසි ක්‍රමයට ජනවාරි පෙබ්‍රුවාරි මාර්ච් කියලා කිව්වට අපි සිංහල ක්‍රමයට අපිට මුලින්ම පටන් ගන්නේ මාසය බක් මාසය. ඒතකොට මේ බක් මාසය පටන් ගන්නේ අප්‍රේල් මාසේ 14 වෙනිදා තමයි. හරි මේක හොඳට මතක තියාගන්න ඕනේ. නැත්නම් අප්‍රේල් මාසේ පළවෙනිදා නෙමෙයි. මේක වැරදිට ඔබ කැලෙන්ඩර් එක බැලුවොත් එහෙම ඔබට මේ ඉංග්‍රීසි කැලෙන්ඩරේ අනුගමනය කරොත් ඔබට වැරදිලා තමයි පොය ආරාමය ඔක්කොම ගන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සිංහල ක්‍රමය අනුව ඔබ අනිවාර්යයෙන්ම මාසය පටන් ගන්නෙ මැද හරියේ. මැද හරිය තමයි පටන් ගන්න. ඒ නිසා අප්‍රේල් මාසේ 14 වෙනිදා සිට මේ මාසේ 14 වෙනිදා දක්වා බක් මාසය. මේ කියන්නේ බක් මාසය. බක් මාසය කියලා කිව්වොත් එහෙම අප්‍රේල් මාසේ නැවතත් කියන්නම් බලා ගන්න. මේක දන්නේ නැති අය ලියලා තියාගන්න. අප්‍රේල් මාසේ 14 වෙනිදා සිට මේ මාසේ 14 වෙනිදා මේ මාසයක් කියලා කියන්නේ මේ මාසයක් බක් මාසය. හරි බක් මාසය ඒ කාල සීමාව තුළ එන මාසය බක් මාසය. ඊළඟට මේ මාසේ 15 වෙනිදා සිට ජූන් මාසේ 14 වෙනිදා දක්වා වෙසක් මාසය. ඒ කියන්නේ වෙසක් මාසය. දෙවෙනි මාසය. පළවෙනි මාසේ බක් මාසය, දෙවෙනි මාසේ වෙසක් මාසය. එහෙනම් වෙසක් මාසය පටන් ගන්නේ කවදද? මේ මාසේ 15 වෙනිදා සිට ජූන් මාසේ 14 වෙනිදා දක්වා. හරි වෙසක් මාසේ. ඊළඟට ජූන් මාසේ 15 වෙනිදා සිට ජූලයි මාසේ 16 වෙනිදා දක්වා පොසොන් මාසය. ජූන් මාසේ පොසොන් මාසය පටන් ගන්නේ කවදද? ජූන් මාසේ 15 වෙනිදා සිට ජූලයි මාසේ 16 වෙනිදා වෙනකම්ම පොසොන් මාසය. ජූලයි මාසේ 17 වෙනිදා සිට අගෝස්තු මාසේ 16 වෙනිදා දක්වා එසල මාසය. එසල මාසය. හරි අගෝස්තු මාසේ 17 වෙනිදා සිට සෙප්තැම්බර් මාසේ 16 වෙනිදා දක්වා නිකිණි මාසය. හරි ඒ වගේම සෙප්තැම්බර් මාසේ 17 වෙනිදා සිට ඔක්තෝබර් මාසේ 17 වෙනිදා වෙනකම්ම බිනර මාසය. ඔක්තෝබර් මාසේ 18 වෙනිදා සිට නොවැම්බර් මාසේ 16 වෙනිදා දක්වාම වප් මාසය. ඒ වගේම නොවැම්බර් මාසේ 17 වෙනිදා සිට දෙසැම්බර් මාසේ 15 වෙනිදා දක්වාම ඉල් මාසය. ඒ වගේම දෙසැම්බර් මාසේ 16 වෙනිදා සිට ජනවාරි මාසේ 14 වෙනිදා දක්වාම උඳුවප් මාසය. උඳුවප් මාසය. ජනවාරි මාසේ 15 වෙනිදා සිට පෙබ්‍රවරි මාසේ 12 වෙනිදා දක්වා දුරුතු මාසය. ඒ වගේම පෙබ්‍රවරි මාසේ 13 වෙනිදා සිට මාර්තු මාසේ 14 වෙනිදා දක්වා නවම් මාසය. මාර්තු මාසේ 15 වෙනිදා සිට අප්‍රේල් මාසේ 13 වෙනිදා දක්වා මැදින් මාසය. ඊළඟට මැදින් ඉවර වුණාට පස්සේ ආයි නැවතත් බක් මාසය, වෙසක් මාසය, පොසොන් මාසය, එසල මාසය, නිකිණි මාසය, බිනර මාසය, වප් මාසය, ඉල් මාසය, උඳුවප් මාසය, දුරුතු මාසය, නවම් මාසය, මැදින් මාසය කියලා ආපහු නැවත එනවා. මේක තමයි අපේ මාසය. මේක තමයි අපේ මාසය. හරි ඉංග්‍රීසි සුද්දන්ගේ මාසය නෙමෙයි. මේ අපේ මාසය. මේ අනුව තමයි අපි සියලු දේවල් ජ්‍යොතිෂ කටයුතු වෙන්න පුළුවන්. ආගමනුකූලව හැමදේම පෝය වෙන්න පුළුවන්. මේ පෝයට අදාළ දේවල් තමයි මම කතා කරන්නේ. එතකොට මේ පෝය වෙන්න පුළුවන් මේ හැමදේම මේ මාසය තුල තමයි අපිට ලැබෙන්නේ. එතකොට දැන් අපි මේ අවුරුද්දේ කැලෙන්ඩර් එක ගත්ත ගමන්ම ඔබට පේන්නේ මේ අවුරුද්දේ කැලෙන්ඩර් එකේ මේ මාසේ පෙළපු ගමන්ම තියෙන්නේ පළවෙනිදා වෙසක් පුල්මුන් පෝය ඩේ කියලා. හරිද ඒක? දැන් ඔබට බලා ගන්න පුළුවන්. මම ඔබට කියලා දීලා තියෙන්නේ. හරි? දැන් තියෙන්නේ මේ මාසේ පළවෙනිදා තියෙන්නේ වෙසක් ෆුල් මුන් පෝය ඩේ කියලා තිබෙනවා. වෙසක් පෝය දවස කියලා තිබෙනවා. හරි? එතකොට මේක වෙසක් පෝයද? මේක වෙසක් මාසෙද? වෙසක් මාසෙ කියලා කියන්නේ මේ මාසේ 15 වෙනිදාන් පස්සේ. මේ මාසේ 15 වෙනිදාන් පස්සේ තමයි වෙසක් මාසයක් එන්නේ. එතකොට වෙසක් මාසය මේ මාසේ පළවෙනිදා කොහොමත් වෙසක් එන්න බෑනේ. හරි? මේක කිසිම විට මේක එන්න බෑ. මේ වෙසක් ෆුල් මුන් පෝය වෙන්න බෑ. ඒ නිසා ඒක
වැරදි. කැලෙන්ඩර් එකේ ගහලා තියෙන එක වැරදි. හරි? කැලෙන්ඩර් එකේ කැලෙන්ඩර් එකට කවුද මේවා අනුමැතිය කරේ කියලා මම අනුමැතිය දුන්නේ කියලා මම දන්නේ නැහැ. හැම කැලෙන්ඩර් එකෙම ගහලා තියෙන එක සම්පූර්ණ වැරදි. එතකොට මේ වෙසක් මාසය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ මාසයේ 15 වෙනිදා සිට ජූන් මාසයේ 14 වෙනිදා දක්වා කාලය තමයි වෙසක් මාසය. හරි මේක හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම කවදාවත් අපේ සිංහල ක්‍රමය අනුව මේ මම දීපු මාසය තුල පොය දෙකක් එන්නේ නැහැ. ඉංග්‍රීසි කැලෙන්ඩරේ පැත්තෙන් එනවා. ඉංග්‍රීසි කැලෙන්ඩරේ ඔබ ගත්තක මම ඉංග්‍රීසි කැලෙන්ඩර් එකේ දැන් ඔබට බලා ගන්න පුළුවන් මේ මාසයේ දැන් පළවෙනිදාත් පොයක් එනවා ඊළඟට 30 වෙනිදාත් පොයක් එනවා. හරි? ඒ වගේ තිබෙනවා ඒක ඉංග්‍රීසි කැලෙන්ඩරේ අනුව. නමුත් අපිට මාසයක් කියලා කියන්නේ දවස් 15න් 15ටනේ. හරි 15 ඉඳලා 14 හෝ 15 මේ දවසේ ඉඳලා තමයි ඊළඟ මාසෙ දක්වා 15 ඉඳලා 14 වෙනිදා දක්වා අපිට මාසයක් තිබෙන්නේ. ඒ නිසා අපිට කවදාවත් එක මාසයක් තුල මම මේ කතා කරපු බක් වෙසක් පොසොන් එසල මේ මාසය තුල කවදාවත් පොය දෙකක් එන්නේ නැහැ. හරි ඒ නිසා මේක මතක තියාගන්න. හරි එතකොට දැන් අපි කතා කරමු දැන් ඔබ දන්නවා දැන් මේ වෙසක් පොයත් වෙනස් කරලා වෙසක් පොය දවසත් මොකක් හරි රජයේ පැත්තේ මේක දිනය වෙනස් කරලා 30 වෙනිදා 31 වෙනිදා මේ වගේ ලොකු ප්‍රශ්නයක් යනවා. හරි ඇත්ත අපි සත්‍ය දේ කතා කරමු. ඇත්ත දේ සත්‍ය දේ කතා කරමු. එතකොට මේ තිතිය කියලා කියන්නේ මොකද්ද? මේ තිතිය කියලා කියන්නේ පුර තිතිය 15ක් අව තිතිය 15ක්. පුර තිතිය 15ක් අව තිතිය 15ක් පටන් ගන්න පැලවිය. දැන් පුර පක්ෂයේ පැලවිය තිතිය නම් පුර පක්ෂයේ අමාවක් පුර පක්ෂයේ පැලවිය තිතිය පටන් අරගෙන 15 වගේ පුර පොහොය දක්වා තිතිය 15ක් තිබෙනවා. ඒ වගේම අවපක්ෂයේ පැලවිය තිතියෙන් පටන් අරගෙන අමාවක දක්වා දවස් 15ක් තිබෙනවා. හරි මේව තමයි තිතිය මාරු එන්නේ. එතකොට 15 වක පොය එකපාරක් එනවා එක මාසයක් තුල. හරි ඉංග්‍රීසි ක්‍රමයට නෙමෙයි මම කියන්නේ සිංහල ක්‍රමයට අනුව. හරි එතකොට දැන් වෙසක් පොය එන්නේ කවදද වෙසක් මාසේ එන්නේ කවදද මේ මාසේ 15 වෙනිදා ඉඳලා ජූන් මාසේ 14 වෙනිදා දක්වා තමයි වෙසක් මාසය. එතකොට මේ වෙසක් මාසයේ මේ පොය අපිට ලැබෙන්නේ කවදද? එතකොට පටන් ගන්නෙ කීයකද? පටන් ගන්නෙ කවදද? කීයකද පටන් ගන්නෙ? එතකොට මෙතනදී අපි බලමු වෙසක් පොය පටන් ගන්නෙ 30 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදා 2026. මේ මාසේ 30 වෙනිදා 2026 හරි උදේ 11:58ට. හරි හොඳට මතක තියාගන්න. පොය පටන් ගන්න කීයකද? වෙසක් කියන පොය. වෙසක් කියන පොය පටන් ගන්නෙ 2026 මේ මාසේ 30 වෙනිදා උදේ 11:58න් පස්සේ 11:58ට පටන් ගන්න. ඊට පස්සේ තමයි වෙසක් පොයම පටන් ගන්නෙ. හරි එතකොට මේක 31 වෙනිදා 2026 මේ මාසේ 31 වෙනිදා දවල් 2:15 වෙනකම් දවල් අපරභාග 2:15 වෙනකම් ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේක උදේට දැනගන්න. හරි මේක වැදගත් වෙන්නේ කාටද දන්නවද? සිල් ගන්න අයට වැදගත් වෙනවා. සිල් අනුෂ්ඨානය ගන්න අයට මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා ඒ අම්මලා වැරදි කරන්න එපා. වැරදි විදිහට ගිහිල්ලා සිල් අනුෂ්ඨානය කරන්න එපා. හරි දවස තුල සිල් අනුෂ්ඨානය කරන්න. එහෙමනම් වෙසක් පොය කියලා කියන්නේ 2026 පස්වෙනි මාසේ 30 වෙනිදා උදේ 11:58 සිට 2026 මේ මාසේ 31 වෙනිදා දවල් 2:15 වෙනකම් ව්‍යාප්ත වෙලා තිබෙනවා. රයිට්. ඒතකොට මෙතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. දැන් සිල් ගන්නේ කවදද? සිල් මෑණියන්ට සිල් ගන්න අයට නැත්නම් සිල් ගන්න මේ අපි ආගමනුකූලව එහෙම පොයටම සිල් ගන්නවනේ. මේ සිල් ගන්නකොට කොහොමද කවදද මේ සිල් ගන්නේ? දැන් පොය ලැබුවට පස්සේ නේද සිල් ගන්න ඕනේ. ඒ වෙසක් පොය පටන් ගන්න කලින් මේ බක් මාසය තුල සිල් අරගෙන වැඩක් නැහැ. වෙසක් මාසේ පටන් ගත්තට පස්සේ වෙසක් තුල එන පොය තුල තමයි අපි සිල් ගන්නට ඕනේ. එහෙමනම් අපිට ද සිල් ගන්නකොට සාමාන්‍යයෙන් එක විහාරස්ථානය තුල එක වෙලාව පිළිපදිනවා. සමහර විහාරස්ථානයේ මම දැකලා තියෙනවා උදේ 4 ඉඳලා 6 වෙනකම් අලියම පාන්දර 4 ඉඳලා 6 වෙනකම් සිල් ගන්නවා සමහර පන්සලවල. ඒ වගේම සමහර පන්සලවල උදේ 6 ඉඳලා 4 වෙනකම් සිල් ගන්නවා. සමහර පන්සලවල 7 ඉඳලා 8 වෙනකම් සිල් ගන්න ක්‍රම වේදේ තිබෙනවා. ඒතකොට මේ අනුව දැන් අපි ගත්තා කියලා කියමුකෝ උදේ 4 ඉඳලා 6 වෙනකම් හරි නැත්නම් 6 ඉඳලා 7 වෙනකම් හරි නැත්නම් 7 ඉඳලා 8 වෙනකම් හරි 30 වෙනිදා ගත්තා කියලා කියමුකෝ 30 වෙනිදා සිල් ගත්තා කියලා කියමුකෝ. එතකොට එදා 30 වෙනිදා පොය පටන් ගන්න 11යි උදේ 11:58ට. එතකොට ඒක සිල් එකක් සිල් අනුෂ්ඨානයක් වෙනවද? ඔබම කල්පනා කරන්න. සිල් අනුෂ්ඨානයක් වෙනවද? අනිවාර්යයෙන්ම සිල් අනුෂ්ඨානයක් වෙන්නේ නැහැ. මොකද පොය පටන් ගන්නේ
වෙසක් පුල්මුන් පෝය පටන් ගන්නේ හරි අනිවාර්යයෙන්ම 11:58න් පස්සේ 30 වෙනිදා. උදේ 11:58න් පස්සේ තමයි පෝය පටන් ගන්න. එතකොට ඔබ ගිහිල්ලා උදේ 6 ඉඳලා 7 වෙනකන් සිල් ගත්තා කියලා නැත්නම් උදේ පාන්දර 4 ඉඳලා සිල් ගත්තා කියලා නැත්නම් 7 ඉඳලා 8 දක්වා සිල් ගත්තා කියලා කිසිම තේරුමක් නැහැ. මොකද ඒක පොසොන් පෝයක් නෙමෙයි. පොසොන් පෝය පටන් ගන්නේ 30 වෙනිදා නැවතත් කියන්නම් 30 වෙනිදා 11:50 උදේ 11:58න් පස්සේ. එහෙමනම් මේ පොසොන් පෝය 31 වෙනිදා වෙනකන් තිබෙනවා කියලා මම කියන ව්‍යාප්ත වෙලා තිබෙනවානේ. 31 වෙනිදා ව්‍යාප්ත වෙලා තිබෙනවා. 31 වෙනිදා දවල් 2:15 වෙනකන් ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ නිසා සිල් ගන්න නම් උදේ පාන්දර සිල් ගන්න ඕනේ නේ. ඒ නිසා දවල් ගිහලා සිල් 11:58න් පස්සේ සිල් අරන් වැඩක් නැහැ නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ 31 වෙනිදා උදේ පාන්දර 4 ඉඳන්ම සිල් ගන්න පුළුවන්. උදේ පාන්දර 4 ඉඳලා සිල් ගන්න පුළුවන්. උදේ 4 ඉඳලා 5 වෙනකන් හරි 5 ඉඳලා 6 වෙනකන් හරි නැත්නම් 7 ඉඳලා 8 වෙනකන් හරි සිල් ගන්න පුළුවන්. කවදාද? 31 වෙනිදා. මේක මතක තියාගන්න. මේක තමයි පංචාංකයේ අනුව තිතිය අනුව ඇත්ත සත්‍ය මම කියපු දේ. හරි? නිසා මේ වෙලාව තුළ ඔබ අනුෂ්ඨානය. ඒ කියන්නේ වෙසක් ෆුල් මුන් පොයේ ඒ දවසේ කරන්න ඕනේ සියලු කාර්යවල කටයුතු සියලු දේවල් කරන්න බලන්න. හරි? මේක තමයි ඇත්ත සත්‍ය. මේක ඔබ තේරුම් ගන්න ඕනේ කියලා මම හිතුවා. සමහර අය මට කෝල් කරලා තැවුවා මේ වෙසක් පොය මොකද්ද මේ විදිහට මේ සිදු වෙලා තිබෙන්නේ මොනවද ඇත්ත සත්‍ය කියලා. ඒ නිසා එයාලටත් මම කියන්නේ මේක මම කියපු දේවල් ලියලා තියාගන්න අනුගමනය කරන්න. හරි? අනුගමනය කළා ඒ විදිහට ඔබ පිළිපදින්න අනිවාර්යයෙන්ම ඔබට සාර්ථක ප්‍රතිඵලය දේව ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබේ. එහෙමනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.